ඉතින් අද වෙසක් පොය දවසේ. ඉතින් මටම චැලෙන්ජ් එකක් දෙනවා. ඒ තමයි කොහොම හරි දන්සල් 4කින් කෑම කන එක. ඉතින් මම දන්සල් හොයාගෙන යන ගමන පටන් ගත්තා. මං හිතන්නේ ඔයාලට මතකයිනේ අපේ චැලෙන්ජ් එක. ඒ තමයි කොහොම හරි දන්සල් 4කින් කෑම කන එක. ඉතින් මේ විදියට අපි සෙට් එකනොත් තෙල් ගහගත්තා. මගදී නැවතුනොත් ෂුවර් නෑනේ. අපි යමු. ඉතින් අද මාත් එක්ක මේ ගමන යන්න යාළුවෙකුත් සෙට් වුණා. මෙයා මට වඩා බාලයි හැබැයි. තාම දන්සලක් නම් සෙට් වුනේ නෑ යාළුවනේ. ඇත්තට මේ දන්සලේ නම් යාළුවනේ පොඩි දෙනයි හිටියේ. ඉතින් අපි ටක් ටක් ගාලා පොලිමට සෙට් වුණා. අපි යමු. ඉතින් යාළුවනේ මේක අයිස්ක්‍රීම් දන්සලක්. ඉතින් අපි මේ විදිහට අයිස්ක්‍රීම් එකක් ගත්තා යාළුවනේ. thank you මාමේ. ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න උනා යාළුවනේ. මම අයිස්ක්‍රීම් එක අරගෙන වාහනේ ළඟට එනකොට අයිස්ක්‍රීම් එක දිය වෙන්න ගත්තා. අයියෝ. හරි ඉතින් යාළුවනේ පළවෙනි ටාස්ක් එක ඉවරයි. තවත් දවසක් වාහනේ ළඟට එනකොට අයිස්ක්‍රීම් හරි ඉතින් යාළුවනේ අපි පළවෙනි ටාස්ක් එක ඉවරයි. ඉතින් අපි තවත් දවසක් හොයාගෙන යමු. let's go. ඉතින් යාළුවනේ අපිට තවත් දවසක් හම්බුණා. මං හිතන විදිහට නම් පාන් හැබැයි ඔව් යාළුවනේ මං හිතුවා හරි පාන් තමයි. ඉතින් යාළුවනේ අපි පාන් ගත්තා. දැන් තියෙන්නේ කන්න. අපි හැබැයි මෙතනදී නම් කන්නේ නැහැ. ඉතින් යාළුවනේ අපි එහෙම පයින් යනකොට තවත් අයිස්ක්‍රීම් දන්සලක් හම්බුණා. මේ තියෙන්නේ. ඉතින් තව ටාස්ක් එකක් ඉවරයි. හරි ඉතින් අපි ඒවත් කාලේ මේ පාර මාරුල්ලා යන්නේ වැව ගාවට. ඒ මොකටද? වෙනම වුණානේ අර ගත්ත පාන් කන්න. අපි යමු. හරි ඉතින් යාළුවනේ අපි හැමෝම වැව ගාවට ආවා. මේ ඉන්නේ කට්ටිය. ඉතින් පාන් ටාස්ක් එකත් ඉවරයි. ඉතින් යාළුවනේ අපි එම්ම යනකොට අපිට තවත් දන්සලක් හම්බුණා. මේකත් අයිස්ක්‍රීම් දන්සලක්. ඉතින් බලන්නකෝ යාළුවනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි මේ අයිස්ක්‍රීම් දන්සලත් භුක්ති විඳින්නේ. හරි ඉතින් ඒ ටාස්ක් එකත් ඉවරයි. හරි ඉතින් යාළුවනේ අපි තවත් දන්සලක් හොයාගෙන යමු. ඉතින් යාළුවනේ අපි තවත් දන්සලකට ගියා. ඒක නම් බත් දන්සලක්. මේ වලට පේන්නේ තියෙන්නේ. මට හැබැයි ඒක නම් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. හරි ඉතින් යාළුවනේ අපිට තවත් දන්සලක් හම්බුණා. මං හිතන්නේ මේකත් අයිස්ක්‍රීම් දන්සලක්. ඔව් මේකත් අයිස්ක්‍රීම් දන්සලක් තමයි යාළුවනේ. ඉතින් යාළුවනේ මේ වෙනකොට මම චැලෙන්ජ් එක ඉවර කරලා තියෙන්නේ. ඒ කියන්නේ මම දන්සල් 4කින්ම කාලා මගේ චැලෙන්ජ් එක ඉවර කරලා තියෙන්නේ. පොලිමේ ඉන්න කට්ටියලා තියෙන්නේ මේ වගේ මේ කට්ටියක් කන්න ආද බොරු කරන්න බා කතරගම ඇවිල්ලා. හරි ඉතින් යාළුවනේ අපි ගෙදර යනකොට අපිට තිස්සමාරම් පන්සල ගාදී පොඩි පෙරහැරක් හම්බුණා. හරි ඉතින් යාළුවනේ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් මං ගිහින් එන්න. goodbye.